ලංකාවේ පළමු වතාවට උතුරේ ජීවත් වෙන ජනතාවද, නැගෙනහිර ජීවත් වෙන ජනතාවද, කඳුකරේ ජීවත් වෙන ජනතාවද, දකුණේ ජීවත් වෙන ජනතාවද සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව ලංකාවේ පළමු වතාවට සිළු දෙනාගේ ආශිර්වාදය සහ සිළු දෙනාගේ කැමැත්ත මත ආණ්ඩුවක් හැදුවා. ඒක තමයි ආණ්ඩුව. මීට කලින් මේ වෙලා නැහැ. මීට කලින් හැම වෙලාවෙම මොකද කරන්නේ? ඒ පළාත් වලට අනුව ඡන්ද දෙන ස්වභාවය ඇති. කොහොම අවසන් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලපුවාම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන වැඩිම മന്ത്രിවරු සංඛ්‍යාව සහිත ආණ්ඩුවක් හැදුවා. ප්‍රධාන ජයග්‍රහණ. දැන් මොකද තිබෙන්නේ? මම හිතනවා ජනතාවගේ වැඩ කොටසෙන් යම් ප්‍රමාණයක් දැන් අවසන් කරලා ඉවරයි. අපිට බලය ලබා දීම. තව තියෙනවා හොඳේ. බලය ලබා දීමේ කොටස සම්පූර්ණ කරලා ඉවරයි. දැන් අපිට තිබෙනවා වගකීමක් පාලකයන් හැටියට. ඒ වගේම ජනතාවටත් වගකීමක් තිබෙනවා කොහොමද ඉස්සරහට අපි යන්නේ කියලා. ඒ නිසා පළමු කොටම අපි ආණ්ඩුව ගන්නකොට ඔබ දන්නවා අපේ රට නිල වශයෙන් බංකොලොත් භාවයට පත් වෙලා තිබුණා. ඒ නිසා අපිට අවශ්‍යකම තිබුණා අපේ බැංකු පද්ධතිය කෙරෙහි තිබෙන අගයන් රේටින්ස් පහළ වැටලා තිබුණා. අපේ රටේ ආර්ථිකය පිළිබඳ රේටින්ස් පහළ වැටලා තිබුණා. සියලු ආයෝජනයන් සියලු විදේශ ව්‍යාපෘති නතර වෙලා තිබුණා. ඉතින් අපිට අවශ්‍යකම තිබුණා මොකද්ද? අපි ණය පහර ඇරීමේ රාජ්‍යයක සිට කොහොමද අපි ණය ලබා දෙන රාජ්‍යයන් එක සම්මුතියකට එන්නේ? අපි ඉන්දියාවෙන් ණය අරන් තිනවා, අපි පැහැර ඇරලා. අපි ජපානෙන් චීනෙන් ණය අරන් තිනවා, අපි පැහැර ඇරලා. එතකොට අපේ තිබුණු තත්ත්වය අපි ණය අරන් ගෙවන්නේ නැති රාජ්‍ය, බංකොලොත් රාජ්‍යය. එහෙම රාජ්‍යයකට ආර්ථිකයේ අලුත් ගමනක් ගැන හිතන්නවත්ද? එහෙනම් පළමු ලෙස අපි කළ යුත්තේ කුමක්ද? අපේ ණය දීපු රාජ්‍යයන් එක්ක අපි යම් සම්මුතියකට එන්න ඕන. හරි ඕගොල්ලෝ අපිට මෙච්චර ණය ප්‍රමාණයක් දීලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය මෙහෙම තියෙන්නේ. ඕගොල්ලෝ යම් ප්‍රමාණයක් කපා හරින්න පුළුවන්ද? අපේ ගෙවන කාලය පස්සට දාගන්න පුළුවන්ද? ගෙවන කාලය දීර්ඝ කරගන්න පුළුවන්ද? වගේ සම්මුතියකට අපි ආයිතු. එහෙමනේ. පුද්ගලයෙක් වුණත් එහෙමයි. අපි කාගෙන් හරි ණයක් අරන් තිබෙනවනේ. අපිට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් අපි තිබුණා. මොකද්ද කරන්නේ අපි? ඔහු සමග අපි සාකච්ඡාවකට එනවා. මං ගත්ත ණයින් පොඩ්ඩක් මට කපා හරින්න බැරිද? මට ගෙවන්න තියෙන කාලය චුට්ටක් පස්සට දාගන්න බැරිද? ගෙවන කාලය දීර්ඝ කරගන්න බැරිද වගේ සාකච්ඡාවන්ට අපි එනවා. එහෙම අපිට සාකච්ඡාවන් කළගත යුතු තිබුණා. ඒ අනුව අපි පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා අපි ණය දීපු රාජ්‍යයන් එක්ක එකඟතාවයකට ආවා. ඒ කියන්නේ මොකද්ද? ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන අපි සාර්ථකව අවසන් කරා. ඒක ඉතාමත් වැදගත් ආර්ථික හැරවුම. මොකද අපි තව දුරටත් අපි ණය පැහැර ආරපු රාජ්‍යයක් නෙවෙයි. අපි ණය ආරන් තින රාජ්‍යයන් එක්ක එකඟතාවයකට අවිලා තියෙන අපි ගෙවනවා. මේ කාලෙදි ගෙවන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ මෙච්චර සහනයක් අපිට දෙන්න කියලා. හොඳ නරකද? ඒක තමයි මම හිතන අපේ ආර්ථිකයේ ප්‍රධානතම හැරවුම. ඒක නොවෙන්න අද අපේ රටේ ආර්ථිකයේ කිසිදු අනාගතයක් ගැන කල්පනා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එයි ණය පැහැර හැරිය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් බංකොලොත් රාජ්‍යයක්. ඒක නිල වශයෙන් නිදහස් වෙන්නේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා.